මිනිස්සුන්ට බැඳෙන තරමට දුක වැඩි. ලිහෙන තරමට දුක අඩුයි. දැන් අම්මටයි දරුවන්ටයි දුක තියෙන මොකක් ඉඳද? බැඳිච්ච තරමට. බැඳුණු තරමට දුක වැඩි, ලිහිණු තරමට දුක අඩුයි. ඔය දෙකම බදාගත්තේ මම. ඒ නිසා බුදුහාමුදුරු පටාචාරාවට අණගහලා කිව්වා උඹ ඔය බැඳගෙන ඉන්න මල්ල ලියාපන් කියලා. මහත්තයා කියන බැම්ම ලියලා දැම්මා. දරුවෝ කියලා අල්ලගත්ත බැම්ම ලියලා දැම්මා. අම්මා තාත්තා කියලා අල්ලගත්ත බැම්ම ලියලා දැම්මා. ඒකට තමයි කියන්නේ සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. වෙන කොහෙවත් නෙවෙයි තියෙන්නේ දුක. දුක තියෙන්නේ ගේ ඇතුලේ නෙවෙයි. දුක තියෙන්නේ මරුණු මහත්තය ළඟත් නෙවෙයි. දුක තියෙන්නේ දාලා ගියපු ස්වාමියා ළඟත් නෙවෙයි. දුක තියෙන්නේ දාලා ගියපු බිරිඳ ළඟත් නෙවෙයි. කවුරු ළඟද දුක තියෙන්නේ? බැඳීම තිබ්බ මිනිහ ළඟ දුක තියෙනවා. ඒත් ගියා. ඒත් අන්න බැඳීමක් තියනවාද? බැඳීමක් නැහැ. ඒත් යලි තැනක උපදිනවා නම් මේ වෙනකොට ඉපදෙන තැනක් හොයාගෙන. දැන් ඒත්තුන්ට ආපහු ඔයත්තු ගැන මතක් වෙයිද? මතක් වෙන තැනක හිටියොත් හොඳයි. නැත්නම් බැඳිච්ච අපි දුක් වෙනවා. ගියපු අය එතන හදා ගන්නවා. කොහොමද?